අපිට කරදරයක් වුණ අපේ දරුවෝ. ඇත්තටම සමහර වෙලාවට අපි සමහර වැඩවල ඉනකොට අම්මේ තාත්තේ ගාලා කෑ ගහනකොට අපිට හිතෙනවනේ හරි කරදරයක් කියලා. හැබැයි පොඩි කාලේ දෙපාරක් එන්නේ නැහනේ. නේද? එතකොට මේ අම්මේ තාත්තේ කියලා කෑ ගහන එක නතර වෙනවා. අපි ගාව නිදාගන්න පොරකන දරුවෝ ටික දවසක් යනකොට වෙන කාමරයක් හොයාගන්නව නිදාගන්න. නැත්තම් ඒ දුරස්භාවය හැදෙනවා. ඉතින් මේ හැමදේම තියෙන පොඩි කාලය. අපි මොන වැඩේ කරන්න ගියත් පස්සෙන් ඇවිල්ලා වෙලා අරක මොකද්ද මේක මොකද්ද කියලා අහනකොට අපිට කරදරයක් වගේ කියලා හිතෙනවා. මොකද අම්මා කෙනෙක් විදියට තාත්තා කෙනෙක් විදියට තියෙන වර්ක් ලෝඩ් එකත් එක්ක ජීවිතේ ගෙනියන අරගලෙත් එක්ක ජීවිතේ මුහුණ පාන ගැටලුත් එක්ක දරුවන් එක්ක නිරෝගීව මානසිකත්වයකින් දිගටම කටයුතු කරන එක ලේසි දෙයක් නෙවෙයි. අම්මා කෙනෙක් විදියට ඒක මමත් දන්නවා. මමත් අත්විඳිනවා. ඒ කොච්චර අස්ථායි වෙලාවක වුණත් අපිට පුළුවන් නම් දරුවා ළඟදී අම්මා හෝ තාත්තා කියන චරිතය හරියට කරන්න අපිට පුළුවන් යාලත් එක්ක සතුටින් ඉන්න. අපි ජීවිතේ හැම චරිතයක්ම පටලවාගෙන ඉන්නේ. දැන් මම ගත්තාම චරිත කීයක් තියෙනවද? ගුරුවරයෙක්, මවක්, ඊට පස්සේ දුවෙක්, යෙහෙලියක්. එතකොට කණ්ඩායමක නායකයෙක්. මේ විදිහට මට චරිත ගොඩක් තියෙනවා. හැබැයි හිතන්න මට මොන හරි ඔෆිස් එකේ වෙන ප්‍රශ්නයක්, හරි ආතතියක් හරි මං ගෙදරට ගෙනාවොතින් ඒ චරිතය ඇතුළේදී වෙන ප්‍රශ්නයක් මේ අම්මා කියන චරිතය ඇතුළට ගෙනාවොතින් දරුවට වෙන්නේ ලොකු හානියක්. ඉතින් ගොඩක් වෙලාවට මේක හරි අමාරු දෙයක්. අපි හැමෝම මේ වරද කරනවා මම පවා. හැබැයි මේක තේරුම් ගත්තාම යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. චරිත ටික බෙදා ගන්න ඒ චරිත ඇතුලේ ඒ චරිත නිරූපණය කරන්න ඒ චරිතේ ප්‍රශ්නයක් වුණොත් ඒ ප්‍රශ්නේ ඒ චරිතයට විතරක් ගෙනියන්න. තව චරිතයකට කිසිම වෙලාවක ගෙනියන්න එපා. මේක ලේසි නෑ. මේක ප්‍රායෝගිකව කරන්න ලේසි නෑ. හුරු කරන්න ඕන, පුහුණු වෙන්න ඕනි. හැබැයි අපිට බැරි නෑ. මොකද මේ චූටි දරුවන්ගේ මුළු ලෝකෙම වෙලා ඉන්නේ අපි. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ අපේ වචන. අපි විශ්වාස කරන දේ බවට තමයි ඔවුන්පත් වෙන්නේ. ඔවුන් ඉපදුනේත් අපිට ඕනේ නිසාමයි. එහෙම නිසා අපිට බෑ දරුවන්ව එතනින් එහාට අයින් කරන්න, එතනින් එහාට කෑ ගහන්න, එතනින් එහාට යාගේ තියෙන ආත්ම ශක්තිය, ආත්ම ගරුත්වය කඩලා බිඳලා විනාශ කරන්න බෑ. අම්මා තාත්තා විදියට හරීම පහසුයි මේ දරුවන්ටව රිද්දන්න. මේ ලෝකේ යාලට ඉන්නේ දැනට ඔයාලා විතරයි. ඔයා කියන්නේ ඒ දරුවන්ගේ ජීවිතේ කොටසක් මිසක් ඔයාගේ ජීවිතේ කොටසක් නෙමෙයි දරුවෝ කියන්නේ. ඔවුන්ට තියෙන ඔවුන්ට මාවේනික වෙච්ච ලෝකයක්. ඔවුන් යනවා ලොකු වෙනකොට ඔවුන්ගේ ලෝකය හොයාගෙන. එතකන් ඔවුන්ගේ ලෝකේ කොටසක් වෙලා ඉන්න මේ කාලෙදී ඔයා එයා එක්ක උපරිමයටම ඉන්න. එයා ගිනිලා ගිය දවසට එයාගේ මේ සද්ද නැති වුණු දවසට ඔයාට ඒ ලස්සන මතක ටික තේවි හිතේ හැමදාම මම මගේ දරුවෝ එක්ක උපරිම කාලය ගත කරා කියන සතුටත් එක්ක. ඉතින් ස්තුතියි ආදරේ කොට ආදරේ කරන දරුවන්ට හැම දවසකම තුරුළු කරගන්න මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියන එක කියන්න අමතක කරන්න එපා.